මේ යාරාවැලේ වල සුන්දර මිදිවත්තකින් වට වෙලා තියෙන ස්වභාව සෞන්දර්යය හොඳින් විඳින්න පුළුවන් ස්ථානයක්. පිරිසිදු වාතය සහ සාමකාමී වටපිටාව නිසා කාර්යබහුලත්වයෙන් මිදී යාමට සුදුසු පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. අපි මේ ආවේ යාරාවැලේ වල තියෙන චොක්ලට් සහ අයිස්ක්‍රීම් ෆැක්ටරි එකට. චොක්ලට් වලට සහ ස්වභාව ධර්මයට ආදරය කරන කෙනෙක්ට යන්න පුළුවන් සුන්දර ස්ථානයක් තමයි මේක. මුළු ස්ටෝර් එකම පාස්කෝලට හැඩ වෙලා. විචිත්‍රවත් සැරසිලි වගේම වර්ණවත් ඊස්ටර් චොක්ලට්ස් වලින් හැම තැනම ලස්සන වෙලා. ඊස්ටර් එග් සහ ඊස්ටර් බනීස්ලගේ හැඩයට හදපු චොක්ලට්ස් එක එක ලස්සන ඇසුරුම් වලින් තවත් හැඩ වෙලා තිබුණේ තෑගි දෙන්නත් පුළුවන් වෙන විදියට. විවිධ රස වලින් සහ සයිසස් වලින් තියෙන මේ චොක්ලට්ස් තෑගි දෙන්න වගේම අපිට රස විඳින්නත් නියමයි. මෙයාලා ළඟ ඊස්ටර් එග් ඩෙකරේෂන් කිට්ස් මිලදී ගන්නත් තියෙනවා. කැමති කෙනෙක්ට Taman කැමති විදිහේ ලස්සන ඊස්ටර් එග් චොක්ලට්ස් හදාගන්න පුළුවන් වෙන විදියට. ළඟදීම එන ඊස්ටර් එකට මෙයාලා හරි ලස්සනට සූදානම් වෙලා ඉන්නවා. විවිධ රටවල කොකෝවා සම්භවය පෙන්වන්න එයාලගේ රටේ වෙලාව පෙන්වන ඔරලෝසුව එක්ක එයාලගේ චොක්ලට්ස් එහෙමත් මෙතන තිබ්බා. චොක්ලට්ස් වල ග්ලෝබල් ජර්නි එක අත්විඳින්න කැමති කෙනෙක්ට මේක ගොඩක් වටිනවා. මම ගොඩක්ම ආකර්ෂණය වුණේ මෙයාලගේ ක්‍රියේටිව් පැකේජින් වලට. ලස්සන පොඩි කේතලයක, බාස්කට් එකක, මග් එකක, ඒ වගේම තේ කෝප් එක වගේ චොක්ලට් අසුරලා තිබ්බා. ඒ වගේ ලස්සන නිර්මාණශීලී භාණ්ඩයක් මිලදී ගන්න ඕන කෙනෙක්ට හිතනවානේ. පුංචි ව්‍යාපාරයකට උනත් මේ වගේ දේවල් වලින් තරඟකාරීත්වය අභිබවා යන්න පුළුවන්. චොක්ලට් ටේස්ටින් වලට හරියට වෙලාවට ආවනම් ගොඩක් චොක්ලට්ස් වර්ග රස විඳින්නත් පුළුවන්. ආදරේ වැඩියෙන් පෙන්වන්න පුළුවන් විදිහේ චොක්ලට් නිෂ්පාදනක් තියෙනවා. ඊට අමතරව කොකෝවා ටී, කුකීස් වගේ දේවලුත් ගන්න තියෙනවා. පාලා, වොම්බැට් වගේ ඕස්ට්‍රේලියාවේ දකින්න පුළුවන් සත්තුන්ගේ හැඩයට හදපු චොක්ලට්ස් අතින් නිර්මාණය කරපු ලස්සන බොක්සස් වල අසුරලා තියෙනවා. ඒ වගේම කෝපි, කජු වර්ග එකතු කරලා හදපු චොක්ලට්ස් වර්ග ගොඩක් මිලදී ගන්නත් පුළුවන්. ඕනම කෙනෙක්ට Taman කැමති ඕනම විශේෂ රසකින් චොක්ලට් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. දීප්තිමත් වර්ණ වලින් තියෙන චොක්ලට්ස් ලොකු පොඩි හැමෝගෙම ආකර්ෂණය දිනාගත්තා. අපි ගිය වෙලෙත් ගොඩක් අයගෙන් මෙතන පිරලා හිටියා. බියුමරංගයක් විදියට අතින් හදලා තිබ්බ චොක්ලට්ස් එකක් ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගත්තා. චොක්ලට් තෙරපි රේන්ජ් එකට බොඩි ලෝෂන්, බොඩි බටර්, ලිප් බාම් වගේ ලක්ෂරි බියුටි ප්‍රොඩක්ට්ස් එකතු කරලා තියෙනවා. සම හොඳින් පෝෂණය කරන මේ මෘදු නිෂ්පාදන හරිම සුවඳයි. කැමති කෙනෙක්ට gift pack එකක් විදියට මිලදී ගන්නත් පුළුවන්. කිචන් ගාඩන් රේන්ජ් එකේ තියෙන්නේ ගෙවත්තෙන් අතින් කඩලා අතින්ම නිෂ්පාදනය කරපු සුවිශේෂී ප්‍රොඩක්ට්ස් ටිකක්. වැඩිම සෙනගක් හිටියේ නම් අයිස්ක්‍රීම් කෝන එකේ. අතින් හදපු විවිධ රසවල අයිස්ක්‍රීම් වලට හැමෝම වැඩි කැමැත්තක් දක්වනවා. තවත් විශේෂ දෙයක් තමයි මෙතන කිලෝ එකක් බර චොක්ලට්ස්, මීටර් එකක් දිග චොක්ලට්ස් වගේම කිලෝ 3ක් බර ඊස්ටර් බනි චොක්ලට්ස් මිලදී ගන්නත් තියෙනවා. මෙතනදී අතින්ම නිෂ්පාදනය කරන චොක්ලට් වර්ග 300කට වඩා මිලදී ගන්න පුළුවන් වගේම ඒවා හදන විදිය බලන්නත් පුළුවන්. ඒ වගේම හැමදාම චොක්ලට් ටේස්ටිං ක්ලාසස් සහ වර්ක්ෂොප්ස් වලට සහභාගී වෙන්න පුළුවන්. මෙල්බර්න් ඉන්න කෙනෙක්ට නම් ඉතින් ඩේ ට්‍රිප් එකක් එන එක හරිම ලේසියි.
අපි නම් ගියේ මෙල්බන් ගිහින් ආයෙ කැන්බරා යන ගමන්. මේ රූට් එක හරිම ලස්සන නිසා අපි මහන්සියක් නැතුවම ගෙදරත් ආවා. මේ ඉතින් මම තවත් ආස කරපු තැනක්. ආයෙ මේ වගේ ලස්සන තැනකදී හමු වෙමු. ඔබට සුබ සතියක්.